අපි මුලින්ම බිත්තර සුදු මද ටික බීට් කරගත්තා. ඊට පස්සේ බිත්තර කහ මද ටික දාගෙන අපි බීටර් එකේ වේගය අංක 3ට දාගෙන තමයි අපි මේ බීට් කරගන්නේ. ඉතින් බිත්තර සුදු මද මිශ්‍රණයේ බීට් එකේ ගෑවිලා තිබ්බා කියලා අපි හදන මිශ්‍රණයට කිසිම හානිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් සමහර කෙනෙක් ඒක ගැටලුවක් විදිහට හිතනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඊගාවට අපි මාගරින් ටික එකතු කරගන්නවා. මේ මාගරින් ටික ඔයාලට දකින්න පුළුවන් ක්‍රීම් එකක් විදිහට නෙමෙයි ටිකක් ඝනයි. කියන්නේ ශීතකරණයේ තියෙද්දිම එළියට අරගෙන තියෙන්නේ. ඉතින් එළියට අරගෙන සාමාන්‍ය විනාඩි 2ක් 3ක් වගේ තියෙද්දි මේක පොඩි පොඩි කෑලි වලට සූරලා තමයි මේ මාගරින් එක ගත්තේ. එතකොට මෙතනදී අපි බීට් එකෙන් බීට් කරන්නේ බීට් එකේ වේගය අංක 1ට දාලා. මොකද අපේ මාගරින් ටික ඝනකමින් වැඩි නිසා. මොකද බීට් එකේ වේගය අපි වැඩි කරොත් අපි බලාපොරොත්තු වෙන විදිහට බීට් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒකින්ද තමයි ඒ ගානට බීට් කරන්නේ. ඊගාවට මෙතනදී අපි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ඉතින් පිටිකිරි දිය කරලා ගන්නවට වඩා ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා ගන්නවා නම් හොඳයි. මොකද ෆ්‍රෙෂ් මිල්ක් වල අර සාමාන්‍ය කූල් ගතියකුත් එක්කනේ අපි ගන්නෙ. ඊගාවට පිටි ටික අපි එකතු කරනවා. සාමාන්‍යයෙන් මේක තුන් පාරකට අපිට එකතු කර ගන්න පුළුවන් නම් හොඳයි. එකපාරම එකතු කරගන්න නැතුව පිටි ටික දාගෙන අපි බීට් කරන්නේ අපේ බීට් එකේ වේගය අංක 1ට දාලා. ඉතින් අපි මේ වෙද්දීම් පිටි ටික දාලා බීට් කරනකොට අපිට යම්කිසි ඝන ගතියක් දැනෙනවා. මොකද මේකේ එහෙම කියලා ලොකු දියරමේ ගතියක් නැති නිසා අපිට යම් ඝන ගතියක් අපේ අතට දැනෙනවා. ඉතින් පිටි එකතු කරගන්නකොට එකපාරම සම්පූර්ණයෙන්ම එකතු කරන්නේ අපි පිටි ටික ටික තමයි එකතු කරගන්න ඕනේ. මොකද සම්පූර්ණයෙන් එකතු කරගෙන අපිට බීට් කරන්න අමාරුයි. මොකද අපේ මිශ්‍රණයේ මේ වෙලාවේ එහෙම කියලා ලොකු තෙතමන ගතියක් තියෙන්නේ නැහැ. ඉතින් මේ තෙතමන ගතියක් නැති හින්දා අපිට එකපාරම බීට් කරන්න අමාරුයි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න අර බීට් එකේ වේගය අඩුවෙන්ම දාගෙන තමයි අපි මේක බීට් කරගන්න ඕනේ. ඒක නිසා අර දැන් ඝනකමක් ආව කියලා උණු වතුර ටිකක් දාගත්තා නම් හොඳයි කියන හිතන තැනට වැඩ කරන්න යන්න එපා. සමහර කෙනෙක් මේක ඝනයිනේ මේකට උණු වතුර ටිකක් දාගත්තොත් හොඳයි කියලා හිතනවා. දාගන්න යන්න එපා. ඊගාවට අපි බිත්තර සුදු මද බීට් කරගත්ත මිශ්‍රණය සම්පූර්ණයෙන්ම මේකට එකතු කරනවා. ඉතින් බිත්තර සුදු මද මිශ්‍රණය එකතු කරාට පස්සේ අපිට පුළුවන් ලී පත්තකින් හරි එහෙම නැත්නම් ස්පැචුලා එකකින් හරි අපිට මේ ටික හොඳට කලවම් කරගන්න. ඔයා බීට් කරගන්න යන්න එපා. එහෙම වුණොත් අපි අර බලාපොරොත්තු වෙන විදිහට සොෆ්ට් එකට අපිට අපේ කේක් එක හදාගන්න බැරි වෙනවා. ඉතින් ඒකෙන්ද හොඳට මතක තියාගන්න හරිම රසයෙන් හරිම විදිහට අපිට කේක් එක හදාගන්න හා කේක් එක හරි උසකට ගන්න නම් අපි මේ විදිහට ලී පත්තක් ආධාරයෙන් හොඳට කලවම් කරගන්න ඕනේ. කෙනෙක්ට ලී පත්තක් හොයාගන්න මේ අවස්ථාවේ නැත්නම් එයාට රයිස් කුකර් එකේ හැන්ද උනත් ගන්න පුළුවන්. ඉතින් අතට ලොකු තද ගතියක් දැනෙනවා බීට් එකේ අංක 1ට දාලා වට 3ක් ගිනින් ආයෙ පත්තකින් කලවම් කරන්න.